සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඇතුගල්පුර කලබන දල ඇතුන්ගේ සටනට තව ඇත්තේ ඉතාමත් නවෝ දිනක් පමණයි. එනු මලිදේව ආදර්ශින් ඉතාමත් උද්‍යෝගින් යුතුව තමගේ දෛනික පුහුණුවීම් වල මේ වන විටත් නිරත වී සිටිනවා. මලිදේව ආදර්ශ මහවිද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන සුජිත් දිසානායක සර්ව අපි අද සම්බන්ධ කරගන්නවා. මේ වන විට මලිදේව ආදර්ශ මහවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ ඇතුගල්පුර කලබන මේ ඇත්මහා සටනට සූදානම මොකක්ද කියලා දැනගන්න. අයිබෝන් සර්. අයිබෝන්. සර් ගිය පාර බිග් මැච් එක දිනවන්න සර් තමා පුහුණුකරු විසින් ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරේ. ඒ වගේම මෙවර සර්ට ලොකු වගකීමක් හම්බෙලා තියෙනවා. මෙවර කණ්ඩායමත් ජයග්‍රහණය කරා යොමු කර ගැනීම සඳහා ගිය පාරත් සර් ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් තමයි අවුරුදු ගණනාවකට පස්සේ ඇත්මහා සරණක් මලිදේව ආදර්ශයට ජයග්‍රහණය කිරීමට හැකි වුණේ. ඒකට මෙවරත් කණ්ඩායම පිළිබඳ ඔබතුමාගේ අදහස මොකක්ද? ඔබතුමාගේ සැලසුම සහ කණ්ඩායමේ සැලසුම් පිළිබඳ අපි පොඩි විස්තරයක් කරමු. ඔව්. ඇත්තටම අපි හොඳ සූදානම්ව සිටිනවා දැන් මේ වෙන විට. හොඳින් පුහුණුවීම් ටික කරගෙන යනවා සහ හොඳ පුහුණු තරඟ ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම පාසල් ක්‍රිකට් සංගමයෙන් පවත්වනු ලැබුණු තරගමාලාවේ අපි දෙදින තරගාවලිය හොඳින් ක්‍රීඩා කරා. ඒ වගේම එක්දින තරගාවලියේ අපි ලංකාවේ හොඳම 8 දෙනා අතරට පැමිණලා තියෙනවා. ඉතින් තිබුණා. ඉතින් ඒ වගේම කණ්ඩායමේ මෙමරත් ගිය අවුරුද්දේ ජයග්‍රහයි කණ්ඩායමේ ක්‍රීඩකින් පැසක් ක්‍රීඩා කරනවා. ඉතින් මම හිතනවා මේ අවුරුද්දෙත් මේ අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ජයග්‍රහණය කරන මානසික මට්ටමින් අපි කණ්ඩායම සිටිනවා. එතකොට සර් මේ පාර පුහුණුකරුවෙක් විදියට සර්ට අනිවාර්යෙන් දීර්ඝකාලීන සැලැස්මක් එක්ක තමයි මේ පාර බිග් මැච් එකට සර් සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මොන වගේ සැලසුමක් එක්කද මේ පාර බිග් මැච් එකට සර් සම්බන්ධ වෙන්නේ? ගිය පාර සැලසුමට හා සාපේක්ෂව සමානද නැත්නම් ඊට වෙනස් ආකාරයේ සැලසුමක් එක්කද මේ පාර සම්බන්ධ වෙලා තියෙන්නේ? මේ සැරේ අපි ටිකක් වෙනස් සැලසුමක් තියෙනවා. ගිය වර සමානමයි. නමුත් අපිට මේ සැරේ කණ්ඩායමේ හොඳ ඕල්රවුන්ඩර්ස්ලා ටිකක් ඉන්නවා. සහ හොඳ පිතිකරු ඉන්නවා. ඒ වගේම සහ හොඳ පන්දු යවන්නෝ ඉන්නවා. වේග පන්දු යවන්නෝ ප්‍රධාන වේග පන්දු යවන්නෝ දෙදෙනෙක් සිටිනවා. සහ ප්‍රධාන දඟ පන්දු යවන්නෝ තුන්දෙනෙක් සිටිනවා. ඒ වගේම ඕල්රවුන්ඩර්ස්ලා රසක් ඉන්නවා. ඉතින් මට හිතෙනවා මේ සැරේත් අපිට හොඳ ප්‍රතිලියක් කරන්න පුළුවන් කණ්ඩායමක් සිටිනවා කියලා. අනිවාර්යෙන්ම සර්. ඒ කියන්නේ සර්ට බලාපොරොත්තුවක් තියෙනවා මෙවරත් හොඳ පිටිකරන බැලෑනියක් වගේම හොඳ පන්දු බැලෑනියක් එක්ක මෙවර ඇතුගල්පුර මේ කලබන මේ ඇත්මහා සටනට සහභාගී වෙලා මෙවරත් මලිදේව ආදර්ශයට මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා එතකොට සර් මොන විදියෙන්ද මේ පාර කණ්ඩායමේ සංයුතිය සකස් වෙලා තියෙන්නේ? වැඩිපුරම බරක් දීලා තියෙන්නේ පිටිකරුවන්ටද පන්දු යවන්නද එහෙම නැත්නම් තුන්ගිරියක් ක්‍රීඩකයන්ටද? අපි හැම පැත්තෙම ඕවරෝල් බලපුවාම අපේ කණ්ඩායමේ මේන්ම අපි බැට්ස්මන්ලගෙන් තමයි අපි මේ සැරේ යන්න හිතන් ඉන්නේ. ඒ වගේම සහ ඕල්රවුන්ඩර්ස්ලා ගොඩක් වෙලාවට අපි බැටිං ඕල්රවුන්ඩර්ස්ලා වැඩි මේ කණ්ඩායමේ. ඒ වගේම දඟ පන්දු යවන්නොත් සයරු ජයතිලක කල්ලු 40කට වඩා දවස් ඉන්නවා දිගින තරඟාවලියේ සහ බුසිත් කරන්ද එක්දින තරඟාවලියේත් කඩලු 4 ඉන්නවා. ඒ වගේම නායකයා වශයෙන් හිඳුවර රත්නායකත් ලකුණු 4 සිටිනවා. ඉෂාන් කාන් ලකුණු 4 සිටිනවා. ඉතින් ඒ වගේම ඉතින් ඒක නිසා මේ කණ්ඩායමේ සංයුතිය හොඳයි. හොඳ කණ්ඩායමක් සම්බර කණ්ඩායමක් මෙවර සිටිනවා. ඒ කියන්නේ වෙනසක් නැහැ. අපි දග පන්දුවෙන් පෙරලියක් කරනවා කියලා වේග පන්දුවෙන් පෙරලියක් කරනවා කියලා වෙනසක් නැහැ. පිටිකරණයෙන් පෙරලියක් කරන වෙනසක් නැහැ. අපිට ඕන දෙයක්. අපිට ඕන දෙයක් ඔට්ටුයි. අපි ඒ කියන්නේ මේ පාර බිග් මැච් එක අපේ. අනිවාර්යෙන් අපි මේ සැරේත් අපි මලිදේව ආදර්ශයට ජයග්‍රහණය රැගෙන එනවා. හරි සර්. බොහොමත්ම ස්තුතියි. ඒ අනුව මලිදේව ආදර්ශ මහාවිද්‍යාලයට මෙවර ජයග්‍රහණය ලබා ගැනීමට සුභාශිංසන පත් කරමින් අපි දැනට සමුගන්නවා මම මලිදේව ආදර්ශ මාධ්‍යකය වෙනුවෙන් දනුක දිනුජය.